කොහොමද ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අයිස් කැට වලින් ලස්සන වෙන ක්‍රම කිහිපයක් ගැන. ඉතින් ඔයාලට මේ විදිහට මේ කියන අයිස් කියුබ් එකක් හරි පාවිච්චි කරලා ඔයාගේ මූණ තවත් ලස්සන කරගන්න පුළුවන්. ඔයාගේ මූණේ තියෙන ප්‍රශ්න ගොඩකට විසඳුම් ලබා දෙන්න මේ අයිස් කියුබ් සත්කාරවලට පුළුවන්. සල්ලි වියදම් කරන්නේ නැතුව ඔයාට ගෙදර තියෙන මේ දේවල් භාවිතා කරලා ලස්සන වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ අයිස් කියුබ් හදාගන්නේ කියලා. අපි එහෙනම් වීඩියෝ එකට යමු. අද මම ඔයාට කියලා දෙන්න හදන පළවෙනි සත්කාරය තමයි green tea ice cube සත්කාරය. මේ green tea ice cube එක හදාගන්න හරිම ලේසි. ඔයාට කරන්න තියෙන්නේ ඔයා සාමාන්‍යයෙන් තේ හදන විදිහට තේ එක හදාගෙන ඊළඟට මේක නිවෙන්න තියෙන එක. නිවුනට පස්සේ ඔයාට මේක අයිස් ට්‍රේ එකට දාලා අයිස් කැට හදාගන්න පුළුවන්. මම ඔයාලට වීඩියෝ එකක් මගෙන් කියලා දීලා තියෙනවා කොහොමද මූණේ හරියටම අයිස් කැට ගන්න කියලා. ඉතින් ඒ විදිහට ඔයාලා මේ අයිස් කැට වගේ මූණේ ගා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ green tea ice cube ගාන එකෙන් ඔයාගේ සමට ලැබෙන ප්‍රතිලාභ. ඔයාට වැඩි වියදමක් නැතුව හරිම ලේසියෙන් මේ දේවල් හදාගන්න පුළුවන්. ඉතින් මේක සතියට දෙපාරක් කරත් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මේ දෙවනියට කියලා දෙන අයිස් කියුබ් එක ඕනිම කෙනෙක්ට හදාගන්න පුළුවන්. green tea ice cube එක හදාගන්න බැරි කෙනෙක්ට උනත් මේ rice water ice cube එක නම් අනිවාර්යෙන්ම හදලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට මේකට ඕනි වෙන්නේ හාල්. ඔයාට ඕනිම වර්ගයක හාල් මේක සඳහා අරගන්න පුළුවන්. මේකට ඔයාට හාල් මිටක් තිබ්බනම් හොඳටම ඇති. ඔයා හාල් මිටක් අරගෙන ඒක ඉස්සරලාම 3 පාරක් විතර හොඳට පිරිසිදු කරගන්න ඕනි. 3 පාරක් හොඳට හාල් ටික පිරිසිදු කරගත්තට පස්සේ ඔයා 4 වෙනි පාරටත් හාල් ටික පිරිසිදු කරගන්න ඕනි. ඉතින් මේ 4 වෙනි පාරට පිරිසිදු කරන වතුර ටික ඔයා ඉවත් කරන්නේ නැතිව මේ ටික අයිස් ට්‍රේ එකට දාලා අයිස් කැට හදාගන්න ඕනි. ඒ විදිහට අයිස් කැට හදාගත්තට පස්සේ ඒ අයිස් කැට ඔයාගේ මූණේ ගල්වන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ හාල් වතුර අයිස් කැට වලින් ඔයාගේ මූණට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක්. green tea ice cube සත්කාරය කරන්න බැරි කෙනෙක්ට උනත් මේ හාල් වතුර සත්කාරය නම් අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. මම ඔයාලට තුන්වෙනියට කියලා දෙන්න හදන්නේ කෝමාරිකා ice cube සත්කාරය ගැන. මේකත් හරිම ලේසි කරන්නවට කෝමාරිකා තියෙනවා නම් මේක අනිවාර්යෙන්ම කරලා බලන්න. කෝමාරිකා ඉති 2ක් විතර අරගෙන ඔයා ඒකේ තියෙන මදය සූරලා බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩර් කප් එකට වතුර චුට්ටක් එකතු කරලා ඔයාට මේ සේරම ටික බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. හොඳටම බ්ලෙන්ඩර් වුණාට පස්සේ ඔයාට සුපුරුදු විදිහටම මේ ටික අයිස් ට්‍රේ එකට දාගෙන අයිස් කැට හදාගෙන මූණේ ගන්න තමයි තියෙන්නේ. කෝමාරිකා අයිස් කියුබ් වලිනුත් ඔයාගේ මූණට ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ කෝමාරිකා අයිස් කියුබ් ඔයාගේ මූණේ ගානකොට ඔයාට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක්. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බීට් අයිස් කියුබ් ගැන. ඉතින් ඔයාලා දන්නවා ඇති බීට් අයිස් කියුබ් ගානකොට අපේ මූණ ස්වභාවිකවම රෝස පාට වෙනවා. මේ අයිස් කියුබ් එක හදාගන්නත් අපිට හරිම ලේසි. ඔයාට කරන්න තියෙන්නේ බීට්රූට් ගෙඩියක් අරගෙන ඒක කෑලි වලට කපලා ඔයාට මේක බ්ලෙන්ඩර් කරගන්න තමයි තියෙන්නේ. වතුර ටිකක් එකතු කරලා ඊට පස්සේ මේ යුෂ අරගෙන පෙරලා ඔයාගේ අයිස් ට්‍රේ එකට දාගෙන අයිස් කැට හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ බීට් අයිස් කියුබ් අපේ මූණේ ගානකොට අපිට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක්. අද අවසානටම මම ඔයාලට කියලා දෙන්න හදන අයිස් කියුබ් සත්කාරය තමයි පිපිඤ්ඤා අයිස් කියුබ් සත්කාරය. මේකත් කරන්න හරිම ලේසියි. ඔයාලට පිපිඤ්ඤා තියෙනවා නම් පිපිඤ්ඤා කෑලි කිහිපයක් අරගෙන වතුර ටිකක් එකතු කරලා බ්ලෙන්ඩර් කරගන්න ඕනි. ඊට පස්සේ බ්ලෙන්ඩර් කරගත්ත පිපිඤ්ඤා යුෂ අයිස් ට්‍රේ එකට දාලා අයිස් කැට හදාගෙන මේකත් ඔයාගේ මූණේ ගාන්න තමයි තියෙන්නේ. පිපිඤ්ඤා අයිස් කියුබ් අපේ මූණේ ගානකොටත් අපිට ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගොඩයි. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් පිපිඤ්ඤා වලින් අපේ මූණට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක්. මේ කියලා දුන්න අයිස් කියුබ් සත්කාර 5න් කැමති එකක් තෝරගෙන ඔයාට ඔන්න අදම try කරලා බලන්න පුළුවන්. හරියටම මූණේ අයිස් කැට ගාන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් අයිස් කැට ගානකොට නොදැනුවත්ව වැරදි කරනවා ඇති. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලලා මේක කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් අයත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.